හායි ඔයාලට කොහොමද? ඔයාලා හොඳින් සතුටින් පරිස්සමෙන් ඉන්නවද? එහෙනම් මේක තමයි මගේ ඊළඟ vlog එක. මම දැන් මේ යන්න ලෑස්තිලා ඉන්නේ අපේ dancing club එකේ get together එකට. ඉතින් මම දැන් මේ ඉන්නේ අපේ මෙති දිනිති ලක්මිනි එනකම්. දැන් ටිකක් වෙලා ලෑස්ති වෙලා ඉතින් ගිහිල්ලා බලමු මොකක්ද අද වෙන්නේ කියලා. එහෙනම් අද මගේ vlog එකත් එක්ක එකතු වෙලා ඉන්න. ටටා. Happy birthday, happy birthday, happy birthday to you. Happy birthday to you. Happy පොඩ්ඩක් කැමති ඩාන්සින් ක්ලබ් එකේ හිස්ටරි එක ගැන පොඩ්ඩක් අනිත් අයටත් කියන්න. මග නග නග ටික 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 හායි ළමයි. ඉතින් මං කලින් ඉන්ට්‍රෝ එකේ කිව්වා වගේ ඉතින් දැන් අපි ඇවිල්ලා ඉන්න අපේ get together එකට. ඉතින් මගේ vlogs බලන කෙනෙක් නම් මාත් එක්ක අවුරුදු දෙකක් එකතු වෙලා ඉන්න කෙනෙක් නම් ඔයාලා දන්නවා මගේ ජීවිතේ මට dancing club එක කියන්නේ මගේ කැම්පස් එකේ dancing club එක කියන්නේ මට කොච්චර විශේෂ දෙයක්ද කියලා. ඉතින් මේ වගේ ආයේ අපිට gather වෙන්න තියෙන තැනක් අනිවාර්යෙන් මං මිස් කරගන්නේ නැහැ. ඉතින් මේක තමයි අපේ dancing club එකේ පළවෙනි get together එක. ඉතින් මේ විදිහට තමයි අපේ dancing club එකේ get together එක පටන් ගත්තේ. ඉතින් අපේ සර්ගේ birthday month එකත් ජූන්. ඉතින් birthday එක පහුවෙලා තමයි. හැබැයි අපි හිතුවා කලින්ම මේ get together එකේදී අනිවාර්යෙන් සර්ට celebration එකක් කරන්න ඕනි කියලා. ඉතින් මේ විදිහට තමයි celebration එක උනේ. කියන්න ඕනේ මම ගොඩක් විට මේ vlog එකේ වැඩි කතා කරන එකක් නැහැ. මොකද ඔයගොල්ලෝ හැමෝම දන්නවා dancing club එක ගැන විස්තර. ඉතින් මම ගොඩක් කතා කරන එකක් නැහැ. ඔයගොල්ලෝ බලන්නකෝ. Happy birthday sir. Very late celebration එක. Happy birthday to you. Happy birthday, happy birthday, happy birthday to you. ඉතින් අපි ගේම්ස් වගේ ප්ලෑන් කරලා තිබ්බා. ගේම්ස් 3ක් ප්ලෑන් කරලා තිබ්බා. හැබැයි අපිට කරගන්න පුළුවන් උනේ ගේම්ස් 2ක් විතරයි. මොකද ඉතින් අපේ කට්ටිය හරි වෙලාවට වැඩනේ. ඉතින් ඒකින්ද ගේම්ස් 2ක් කොහොම හරි අපි කරා. ඉතින් බලන්නකෝ එකක් නම් ඔයගොල්ලෝ හැමෝම දන්න එකක්. සාමාන්‍යයෙන් get together එකකදී අපි සාමාන්‍යයෙන් ගෙදර වෙන ඕනම තැනකදී කියන්නේ family party එකක් වෙන්න පුළුවන්. යාළුවන්ගේ ඕන තැනකදී අපි සාමාන්‍යයෙන් කරන බැලුන් ඩාන්ස් එක ඔයගොල්ලෝ දන්නවනේ. ඉතින් බැලුන් ඩාන්ස් එක තමයි මුලින්ම තිබ්බේ. ඉතින් ඒකට මායි මෙති සර්ුයි ජිත්මි නංගි ගියේ නැහැ. ඉතින් අපි කට්ටිය
තමයි ජජ් කරන්න හිටියේ. ඉතින් අපි ඒක බැලුන් එක මුලින්ම බඩේ තියාගන්න දුන්නා. ඊට පස්සේ කොන්දට තියාගෙන දුන්නා. ඊට පස්සේ නළලට තියාගෙන දුන්නා. මාරු කරා විටින් විට. මොකද අපේ අති දක්ෂ නර්තන ශිල්පියෝ ඒක වට ගන්නතු දිගටම ගොඩක් වෙලා රැඳිලා හිටියා තරගේ. ඉතින් ඒක හින්දා අපිට එක විදිහට මාරු කරලා බලන්න වුණා. ඒගොල්ලෝ මේ බැලුන් එක වට ගන්නකන් ඉතින් අපි ගේම් එක ඉවර වෙන්නේ නැහනේ. ඒක හින්දා අපි ඒක විටින් විට මාරු කරා. ඉතින් මේ විදිහට තමයි අපේ බැලුන් ඩාන්ස් එක උනේ. ඔයාලා මගේ කලින් ව්ලොග්ස් බලලා තියෙන කෙනෙක් නම් ඔයගොල්ලෝ ගෙස් කරන්න බලන්න. අපේ මේ දවස්වල මගේ ව්ලොග්ස් වල ඉන්න දෙන්නෙක් තමයි වින් කරේ. නිකන් ගෙස් කරන්න බලන්න ව්ලොග් එකේ ඊටු ටික බලන්න කලින් කවුරු මේක වින් කරන්න නැතිද? ඊළඟට අපි කරේ පොඩි වෙනස් ගේම් එකක්. ඒ කියන්නේ කලින් අපි දැකලා තියෙන ගේම් දෙකක් එකතු කරලා ඔයගොල්ලෝ පොඩි කාලේ නම් කරලා තියෙන රහස් කෝච්චිය කියලා ගේම් එකක්. ඉතින් මේක අපේ මෙතින්දිගේ රික්‍රියේෂන් එකක්. ඒ රහස් කෝච්චිය කියන ගේම් එකයි අපි සින්දු ගෙස් කරන ඔයගොල්ලෝ එකක් දැකලා තියෙන ඒ ගේම්ස් දෙක එකතු කරලා තමයි අපි ඊළඟ ගේම් එක කරේ. හැබැයි සතුටුයි ඔයගොල්ලෝ විශ්වාස කරන අපේ ටීම් 6ක් හරි 7ක් හරි හිටියා. හැම ටීම් එකක්ම වින් කරා. හැම ටීම් එකම රහස් කෝච්චියේ ගිහිල්ලා සින්දු අඳුරගත්තා. ඉතින් ඊට පස්සේ අපේ කතාවක් කරා. ඊට පස්සේ අපේ MIC ලා කතා කරා. අපේ MIC ලාත් ආවා. මේ තමයි අපේ කොරියෝග්‍රාෆර් කෝච් හැමදේම මේ අපේ ඩාන්සින් ක්ලබ් එකේ කොඳුනාරිටි කිව්වොත් හරි. ඉතින් ඒක ඔයගොල්ලෝ දන්නවනේ. ඉතින් ඊළඟට අපි හිතුවා නෙමෙයි ඊළඟට තමයි අපි ලන්ච් එකට ගියේ. මොකද ඉක්මනට ලන්ච් එක අරන් එන්න ඕනේ. ඩාන්සින් ක්ලබ් එක අපේ ඩාන්සින් ක්ලබ් එකට විශේෂම දේ තමයි ඩාන්ස් කරන එක. ඉතින් ඒකට වෙලාව හදා ගන්න ඕන නිසා අපි ඊළඟට ගියා ලන්ච් එකට. ඉතින් අපේ බලුන් ඩාන්ස් එකකින් වින් කරේ මිනිදුයි නිලසි. අනිත් ගේම එක නම් ඔක්කොම හැම ටීම් එකක්ම වින් කරා. ඉතින් මේ වෙලාවේ මම ඔයගොල්ලන්ට කියන්නම්. ඉතින් අපි මේකට අපි සමහරවිට අපි අපේ කැම්පස් එකට එන්නත් කලින් ඉඳන් හිටපු බැල්ජල්ටත් අපි ඉන්වයිට් කරා. හැබැයි ගොඩක් අය ලංකාවේ නැහැ. ඒගොල්ලෝගේ වර්ක්ස් නිසා බිසි වෙලා. ඉතින් අපි බලාගෙන ඉන්නවා ලබන අවුරුද්දෙත් මේ විදිහටම get together එකක් තියන්න. මේ get together එක හැම අවුරුද්දෙම annually තියන්න. ඉතින් ඒ වගේදී ඒවත් මම ඔයගොල්ලොත් එක්ක අරන් එන්නම් අනිවාර්යෙන්. මම YouTube channel එක කරනවා නම් අනිවාර්යෙන් ඔයගොල්ලොත් එක්ක අරගෙන එනවා. ඉතින් ඊළඟට එන අලුත් කට්ටිය, ඒ කියන්නේ ඩාන්සින් ක්ලබ් එකට දැන් අපි මේ අවුරුද්දේ ග්‍රැජුවේට් වෙලා ගියාට පස්සේ අලුතෙන් එන හැමෝටම මේ විදිහටම මේ ෆ්‍රෙන්ඩ්ෂිප් එක, මේ බොන්ඩ් එක හැමදාම තියාගන්න කියලා ඉල්ලනවා. ඉතින් ඔයගොල්ලෝ කවුරු හරි මේ vlog එක බලනවා නම්, මොකද කැම්පස් එකට ආවට පස්සේ මට මගේ ඇකඩමික් වැඩවලදී මගේ හොස්ටල් එකේදී හම්බෙච්ච යාළුවෝ අරෙන්න ඒ වගේම හා සමානවම මට හැදිච්ච ලොකුම බොන්ඩ් එක තමයි මේ ඩාන්සින් ක්ලබ් එකේ හැදිච්ච බොන්ඩ් එක. ඉතින් ඒක ගොඩාක් වටිනවා. ඒ වගේම හැමදාට මේක තියෙන්න ඕනි කියලා මම හිතනවා. ඉතින් අලුතෙන් එන අයටත් කවුරු හරි මේ vlog එක කවදා හරි බැලුවොත් මේ බොන්ඩ් එක ඒ විදිහටම ඉස්සරහට තියාගන්න අපිට ආරාධනා කරන්න කියලා ඉල්ලනවා. Nice. ඉතින්
අපි ඩාන්ස් කරන අතරතුරේ ගිහිල්ලා ඒ ඩාන්ස් කරන්න කලින් ඔය හැම වෙලාවකම ගිහිල්ලා අපි ෆොටෝස් ගත්තා. ඉතින් ෆොටෝස් නැත්තම් වැඩක් නෑනේ. ඉතින් ඒක තමයි අපිට ගොඩක් වෙලාට ඉතුරු වෙන මෙමරි එක. කවදායි දවසක බලන්න තියෙන. ඉතින් ඒ විදිහට කොහොමද ගෑලම පිටු ළමයි කියලා දැන් වෙනසක් නෑනේ. ෆොටෝස් ගන්න ආසයිනේ. ඉතින් මායි මෙතේ ගිහිල්ලා ෆොටෝස් ටිකක් අරගෙන ආවා. මගේ ෆේවරිට් ෆොටෝග්‍රැෆර් දින්නා අපේ දින්න මල්ලි. එයා තමයි අපේ get together එකෙත් ෆොටෝග්‍රැෆි හැමදේම බැලුවේ. ඉතින් DJ රන්දීල් තමයි DJ එක ප්ලේ කරේ. ඉතින් දැන් අපි මේ යනවා ඩාන්සින් කෝච්චියක්. ඉතින් ඔයාලා දැන් ගොඩාක් නැටුම් බැලුවනේ. එක එක්කෙනා මං අඳුනලා දුන්නා. ඔයගොල්ලෝ දන්න අය ඉන්නවා, නොදන්න අය ඉන්නවා, අලුත් අය ඉන්නවා, පරණ අය ඉන්නවා. හැබැයි මේ ඔක්කොම එකම එක ෆැමිලි එකක් වගේ මාර ආදරෙන් හදටත් ඉන්නවා. ඉතින් මේ get together එක තියන්න පුළුවන් වෙච්ච එක ගැන ඇත්තටම ගොඩාක් සතුටුයි. ඒකේ ඕගනයිසින් කමිටි එකට එකතු වෙන්න ලැබිච්ච එකත් මට ගොඩාක් සතුටුයි. ඉතින් මේ විදිහට අපේ get together එකේ ඉවර වෙනවා ළමයි. ඉතින් කැම්පස් එක කියන්නේ ඉතින් ගොඩක් අයගේ සොඳුරු මතක සටහන් පිරිච්ච තැනක්නේ. ඉතින් මගේත් එහෙමයි. ඉතින් ඒ සොඳුරු මතක සටහන් ගොඩාක් පිරිච්ච තැන තුනෙන් එකක්ම විතර මතක සටහන් තියෙන මෙතන තමයි ඉතින් ග්‍රැජුවේට් වුණත් මං හිතනවා මේ බොන්ඩ් එක මේ විදිහටම තියෙයි කියලා. මොකද මෙතන ග්‍රැජුවේට් වෙච්ච අය ගොඩක් ඉන්නවා. ඉතින් හැමෝම ආදරෙන් මතක් කරනවා. හැමෝටම ආදරේ ගොඩාක්. මං හිතනවා මේ ඉන්න හැමෝම මේ ආදරේ රකී කියලා හැමදාටම.
ඉතින් මේ විදිහට අපේ ගෙට් එක ඉවර වෙනවා. ඔයගොල්ලෝ මගේ vlog එක බැලුවා නම් vlog එකට ආසයි නම් like එකක් දාන්න. ඔයගොල්ලන්ගේ වටිනා අදහස් පළ කරන්න. ඒක තමයි හැමදේම කරේ. තමයි හැමදේම කරේ. ඒ වගේම තව ස්පෙෂල් දෙන්නෙක් ඉන්නවා තෑන්ක් කරන්න ඕනි. හොඳටම කරපු තව දෙන්නෙක් ඉන්නවා. ශාක්‍යක්කි. සම්පූර්ණ ඕගනයිස් කරලා කෝඩිනේට් කරලා හැමදේම කරේ ශාක්‍යක්කි මෙතින්දි. thank you so much ඔයාලා දෙන්නටම. ඒ වගේම අපේ සීනියර් අක්කිලා අයියලා ඇවිල්ලා ඉන්නවා. ඉතින් එහෙනම් මේ vlog එක මෙතනින් ඉවරයි. අපේ ගෙට් එකත් ඉවරයි. ආයෙත් අලුත් ලස්සන vlog එකකින් ඔයාලව හම්බෙන්නම්. ටටා බයි.